නිරිතදිග බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා. සාදය හමාරයි සීතිල්ල මාරයි. නවතම විම් එක හැන්දයි පිරිමැස්මයි. එය අද පෙරවරු 11 පමණ වන විට මඩකලපුවේ සිට කිලෝමීටර 170ක් හා ත්‍රිකුණාමලයට කිලෝමීටර 240ක් පමණ දුරින් ගිනිකොන දෙසින් පිහිටා තිබූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර හෙටවන විට සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වීමට ඉඩ ඇති බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම පද්ධතිය බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනවා. උතුරු මැද නැගෙනහිර ඌව වයඹ සහ මධ්‍යම පළාත්වලට ඉතා තද වැසි සහ තද සුළං අපේක්ෂා කරනවා. මේ නිසා නැවත දැනුම් දෙනතුරු දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඊට අමතරව දැනටත් මහ මුහුදේ හෝ දේශීය නොගැඹුරු මුහුදේ රැකියාව කරන සියලුම දීවර යාත්‍රා සඳහා ආරක්ෂිත කලාපවලට ගමන් කර ආරක්ෂිතව ගොඩබිමට පැමිණ ලෙස ඉල්ලා සිටිනවා. බහුදින දීවර යාත්‍රා මේ වනරත් අරාබි මුහුදේ හෝ ශ්‍රී ලංකා වටා මුහුදෙන් ඈත දියඹේ රැකියාව කරන සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේක දිවයින වටා ආසන්න මුහුදට තමයි මේ බලපෑම තියෙන්නේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව දැඩි සුළං තත්ත්වයක් පවතින බව අප වාර්තාකරු පවසනවා. කාත්තන්කුඩි ඇතුල්කාල් පූනෝචිමුනේ නාවලවඩි කල්ලිඩි ඇතුළු මුහුදු ප්‍රදේශ රැසක දීවර කටයුතු වලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. බණ්ඩාරවෙල බදුලුගස්තැන්න නිවසක තාප්පයක් කඩා වැටීමෙන් 61 හැවිරිදි කාන්තාවක මිය ගියා. තුවාල ලැබූ ස්වාමි පුරුෂයා රෝහල් ගත කෙරුණා. ඔහු නිදා සිටියදී අඩි 30ක් පමණ උස තාප්පයක් සමග පස්කන්දක් හා ගසක් නිවස මතට කඩා වැටී තිබෙනවා. හයියෙන් සද්දයක් ආවද ඩාම් ගාලා. ඊපස්සේ අපි එළියට බහලා බලනකොට කරන්ට් එකක් නැහැ. තාප්පේ එහෙම කඩාගෙන ගසුත් එක්ක ගිහිල්ලා ඒ ගේ උඩට. ඊපස්සේ අපි සේරමලා ගියා වටේ පිටේ යන ගහලා සේරම ගිහිල්ලා ඇය ගානක් පස්කන්ඩි අයින් කළා තමයි දෙන්න එළියට ගත්තේ. කන්දක් නායාමෙන් බදුල්ල නෙළුම්වැව ප්‍රදේශයේ නිවසකට හානි සිදු වුණා. එහි නිදා සිටි මව පියා සහ දරුවන් දෙදෙනා තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. මධ්‍යම කඳුකරේ නැගෙනහිර මායිම් ප්‍රදේශයේ පිහිටි නුවරඑළිය කඳපොළ යන ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් නුවරඑළිය කඳපොළ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. නුවරඑළිය තුරංග තරඟ පිටිය අසල පිහිටි නිවාස රැසක් සහ වික්ටෝරියා උද්‍යානයේ ජලයෙන් යට වුණා. අකුරැස්ස ඉඹුල්ගොඩ අක්කර 100ක පමණ භූමි ප්‍රදේශක පිහිටි වගාබිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා. එහි කිඹුලන්ද ගැවසෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මාතර අකුරැස්ස සහ අතුරුලිය ප්‍රදේශවල ගම් වතුරින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් අදත් ක්‍රියාත්මකයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් වීවග්ගාව ආරම්භ කර ඇති ප්‍රදේශවල අක්කර 350ක් පමණ ජලයෙන් යට වී තිබෙනවා. මහවැලි ගංගා ද්‍රෝණියේ ජල මට්ටමද ඉහළ යාමේ අවදානමක් පවතින බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල ආරුක්කු 9 පාලම අසල බිංගය ආසන්නයේ නායෑමක් හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. අද අලුයම් කාලයේ පස්කඳු කඩා වැටීම නිසා දුම්රිය මාර්ගයේ එක් කොටසක් මුළුමනින්ම යට වී ඇති අතර පස්ගල් ඉවත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේද මාර්ග කීපයක් අවහිර වී ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ. බදුල්ල පස්සර මාර්ගයේ 3 කණුව අසල මාර්ගය අවහිර වී ඇති අතර බදුල්ල ස්ප්‍රින් වැලි මාර්ගය අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ. බදුල්ල පස්සර මාර්ගයේ 7 කණුව අසල මාර්ගයට පස්කඳු කඩා වැටී තිබෙනවා. ඒ පහ මාර්ගයේ බදුල්ල වැලිමඩ කොටසේ 99 කිලෝමීටර කණුව අසල නාය අවදානම් මතුව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මේ හේතුවෙන් එම ස්ථානයේ රථ වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. ගම්පොළ ගඟහිල කෝරළේ කුරුඳුවත්ත පැල්පිටිය මාර්ගයට ස්ථාන 4කින් පස් සහ ගස් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. මේ නිසා පාසල් සිසුන්ට උසස් පෙළ විභාගයට යාමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබුණා. කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා මැදිහත් වී දරුවන්ට විභාගයට යාමට හැකිවන ලෙස මාර්ගය යථා තත්ත්වයට පත් කළා. ආරක්ෂක ලේකම්තුමා විසින් ත්‍රිවිධ හමුදාව පොලිසිය සියලුම අයට ඒ අදාළ පෙර සූදානම් ක්ෂණික ප්‍රතිචාරයන් සඳහා සියලුම මාර්ගෝපදේශන ලබා දීලා තිබෙනවා. තමතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අදිසි මෙහෙයුම් මැදිරිය විසින් සියලුම ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ මෙම යාන්ත්‍රණයේ ක්‍රියා කරන සියලුම පාර්ශවකරුවන් සමග ඒ කළ යුතු දෑ සැබැදිව මාර්ගෝපදේශනයන් සහ සම්බන්ධීකරණයන් මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා.
පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලටගෙන ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහ කිවුල, පස්සර, හාලියල සහ බදුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත් මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට, ගඟවට, උඩුදුම්බර සහ උඩ පළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත් මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව සහ අමන්ගඟ කෝරළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හංගුරන්කෙත සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත් අධීර 2 යටතේ නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ අතර අධීර 1 යටතේ බදුල්ල, ගාල්ල, කළුතර, නුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරිසංවිධාන දිස්ත්‍රික්ක 10ම නිලධාරීන් ඒ අවශ්‍ය කටයුතු සඳහා සූදානම්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ආපදා සහන සේවා ස්ථානය ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම සම්බන්ධතාවය පවත්වාගෙන අනතුරුදායක තත්ත්වයන් සම්බන්ධව මාර්ග සංඥා පූර්ව හයි කරලා තියෙනවා. ඒ සම්බන්ධව ජනතාව සැලකිලිමත් විය යුතුයි. පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 10න් 9ක් මීටර් 2 බැගින් විවෘත කිරීමටද පියවර ගැනුණා. ඉන් තත්පරයට ජලය ඝන මීටර් 34000ක් වික්ටෝරියා ජලාශයට මුදා හැරෙන බවයි පොල්ගොල්ල ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පවසන්නේ. වවුනියාව මහමයිලන් කුලම, සමන් කුලම, ආසි කුලම හා පොල්ලන් කුලම වැව් වාන් දැමීම නිසා කුඹුරු රැසක් ජලයෙන් යට වී තිබෙනවා. අම්පාර පානම හා පොතුවිල් යන ප්‍රදේශ ජල ගැලීමට ලක් වුණා. පොතුවිල් රොටවැව ජලාශයේ වේල්ල බිඳී යාමේ අවදානමක් පවතින බවයි අප වාර්තාකරු පවසන්නේ. ඇතිමලේ වැව් බැම්මද අවදානම් තත්ත්වයේ පවතිනවා. මහවැලි ගඟේ ජලධාරිතාව ඉහළ යමින් නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු 6ක් විවෘත කර තිබෙනවා. මොරගහ කන්ද දක්වා අඹන්ගඟ දෙපස ජනතාවට සැලකිලිමත් වන ලෙසයි බෝවතැන්න ජලාශය භාර ඉංජිනේරුවරයා දැනුම් දෙන්නේ. වැල්ලවාය සහ කිරිඳිඔය ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් කිරිඳිඔය ජල මට්ටම ඉහළ යමින් පවතිනවා. රාජාංගනී ජලාශයේ වාන්දොරටු 6ක් අඩි 2 බැගින් විවෘත කර තිබෙනවා. ඉන් තත්පරයට ඝන අඩි 4500ක ජලධාරිතාවක් කලාවැවට මුදා හැරෙනවා. ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු 2ක් අද විවෘත කෙරුණා. ඒ එම ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අඛණ්ඩව වැසි ඇති වූහොත් ජලාශයේ සෙසු වාන්දොරටු ස්වයංක්‍රීයව විවෘත වන බැවින් පහළ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට සැලකිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ. අංගමු ජලාශයේද වාන්දොරටු 2ක් අඩි 3 බැගින් විවෘත කර තිබෙනවා. ඉන් තත්පරයට ඝන අඩි 1800ක ජලධාරිතාවක් කලාඔයට මුදා හැරෙනවා. ඉදිරි කාලය තුල යාන්නොය, ලොතුවය, නගරායමාරු යන ගංගාවන් වල ගංගාතුර තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කිරීම සුදුසු බව සඳහන් කරන්න කැමැතියි.